හැලෝ කොහොමද යාළුවනේ? මගේ නම ලුමි. අද ඔයාලා තවිත් මාත් එක්ක මේ පාඩම සරලව ඉගෙන ගමු. රෙඩිද? හිතන්න ලෝකේ තියෙන දැවන්තම සමාගමක් තමන්ගේ මෘදුකාංග පද්ධතියේ තියෙන එකම එක පොඩි කේතු පේලියක දුර්වලතාවයක් නිසා එක රැයකින් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා කියලා. ඒක ඇත්තටම බිහිසුණු තත්වයක්. ඔව් නිකම් හිතන්නකෝ මිලියන ගණනකගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර පුද්ගලික තොරතුරු අන්තර්ජාලයේ පුරාම විකිනෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ වගේ බිලියන ගණනක පාඩු ඇති කරන සයිබර් ප්‍රහාර වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් හොයා බලන්නේ. හරියටම හරි. අද අපේ මූලාශ්‍රය වෙන්නේ IT 4020. ඒ කියන්නේ සුරක්ෂිත කේතකරණ සංවර්ධනයේට හැඳින්වීමක් කියන විශ්වවිද්‍යාල දේශන සටහන් පෙළක්. ඉතින් මේ සටහන් හරහා මූලිකවම කතා කරන්නේ මෘදුකංගක් හැදෙන මුල්ම තත්පරේ ඉඳන්ම ඒකේ ආරක්ෂාව තහවුරු කරන රහස මොකක්ද කියන එක ගැනයි. ඔව් ඒක තමයි මේකේ පදනම. මේක හරියටම කිව්වොත් අපි ගියක් සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙලා පස්සේ හොරු එයි කියලා බයට ලොකු ඉබිතුරු ගෙනල්ලා දොරවල් වලට දානවට වඩා gedara සැලසුම අඳින වෙලාවෙදිම ආරක්ෂාව ගැන හිතන එක. අන්න හරි. සැලසුම අඳිද්දීම කඩන්න බැරි දොරටු සහ ශක්තිමත් අත්තිවාරයක් දානව වගේ වැඩක් නේද මේක? ඔව්. ඒ නිවෙසේ උපමාව මේ තත්වයට ගොඩක්ම හොඳින් ගැලපෙනවා. මොකද අද කාලයේ මෘදුකාංග කියන්නේ අපේ පරිගණකයේ ඇතුලේ විතරක් තියෙන හුදකලා දේවල් නෙවෙයිනේ. ඒ කියන්නේ ඒවා නිතරම අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරියටම හරි. ඒවා අන්තර්ජාලයට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා වෙනත් සේවාවන් සිය ගණනක් එක්ක නිරන්තරයෙන් දත්ත හුවමාරු කරගන්නවා. ඉතින් හැකර් කෙනෙක් ප්‍රහාරයක් එල්ල කරනකම් බලන් ඉඳලා ප්‍රතිචාර දක්වන යුගය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ කියන්නේ කල්තියා සූදානම් වීමක් තමයි ඕනේ. ඔව්. අද වෙද්දී ඒකට අපි කියනවා proactive risk mitigation කියලා. ඒ කියන්නේ ආරම්භයේදීම ආරක්ෂාව තහවුරු කිරීම. මේක දැන් විකල්පයක් නෙවෙයි අනිවාර්ය අවශ්‍යතාවක්. අපි මේක තවත් ටිකක් පුළුල්ව බැලුවොත් අර සාම්ප්‍රදායික මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය නැත්නම් traditional SDLC එකේදී ලොකු අඩුවක් තිබුණා. ඒ කියන්නේ අර ඉස්සර පාවිච්චි කරපු ක්‍රමවේදය නේද? ඔව්. ඒ ක්‍රමයේදී මෘදුකාංගයේ සම්පූර්ණයෙන්ම කේතනේතල ඉවරුණාට පස්සේ තමයි අන්තිම පරීක්ෂණ අධ්‍යයනයේදී තමයි ආරක්ෂාව ගැන බලන්නේ. අන්න හරි. ඒක ගොඩක් පරක්කු වෙඩි. ඒකට පිළියමක් විදිහට තමයි shift left සංකල්පය හරහා මුල ඉඳන්ම ආරක්ෂාව බලන SSDs ක්‍රමය ආවේ. අවශ්‍යතා හඳුනා ගන්න පියවරේ ඉඳන්ම මේක ක්‍රියාත්මක වෙනවා. අනික මේක නිකම්ම තාක්ෂණික දෙයක් විතරක් නෙවෙයි. එහෙනම් GDPR නැත්නම් ඇමරිකාවේ තියෙන HIPAA වගේ දැඩි දත්ත ආරක්ෂණ නීතිවලට අනුකූල වෙන්නත් මේ ක්‍රමය අත්‍යවශ්‍යයි. මම පොඩ්ඩක් විරුද්ධ වෙන්නම් ඔය කාරණාවට. ඒයි. න්‍යායාත්මකව ඔය shift left නැත්තම් මුලින්දන්ම ආරක්ෂාව ගැන හිතන එක හොඳයි තමයි. හැබැයි මේ ප්‍රායෝගික ලෝකයේදී ඩෙවලොපර්ස්ලා වැඩ කරන්නේ දැවැන්ත පීඩනයක් යටතේ නේද? ඔව් ව්‍යාපාරික පීඩනය ගොඩක් වැඩි. අන්න හරි. ඉක්මනින් මෘදුකාංගය වෙළඳ පොළට දාන්න ඕනේ. ඉතින් කේතයක් ලියන හැම වෙලාවෙම මේ security checks නිසා වැඩේ ප්‍රමාද වෙද්දී ඒගොල්ලන්ට මේක වදයක් වෙන්නේ නැද්ද? මේකෙන් වෙළඳ පොළට යන වේගය අඩාල වෙරව නේද? බැලූ බෑමට ඕලෑද කෙනෙකුට උණු හිතෙන්න පුළුවන්. හැබැයි අපි මේකේ ගණිතමය සහ ව්‍යාපාරික පැත්ත බැලුවොත් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය වාසිදායකයි. ඔව්. මූලික අවධියේදී අමතර කාලයක් වැය වෙනවා තමයි. නමුත් නිකම් හිතන්න සාම්ප්‍රදායික ක්‍රමයට මෘදුකාංගය හදලා ඉවර වෙලා වෙළඳ පොළට දාන දවස් දෙකක් තියෙද්දි තීරණාත්මක ආරක්ෂක දුර්වලතාවයක් අහු වෙනවා කියලා. එතකොට මුළු පද්ධතියම ආයෙ ගලවන්න වෙනවා නෑ. හරියටම හරි. අවසන් මොහොතේ කලබලයෙන් කරන අලුත් පෙඩියාවන් නිසා තවත් අලුත් බග්ස් හැදෙන්න පුරුවන්. ඊට වඩා shift left ක්‍රමේදී වෙන්නේ මුලදීම වැරදි හඳුනාගන්න එක. ඒක ඇත්ත. අනික අර කලින් කිව්වා නීති කඩමුණොත් සමාගම් වලට ගෙවන්න වෙන දඩමුදල් බිලියන ගණන් වෙනවා. කීර්තිනාමය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ නිසා මුලදී වැය කරන මේ පොඩි කාලය අනාගතයේදී සමාගමක් බංකොලොත් වීමෙන් බේරගන්න කරන රක්ෂණයක් වගේ දෙයක්. ඒ කතාව නම් එඟෙටම වැදුනා. හදිස්සි වෙලා අන්තිමේදී ඩොලර් මිලියන ගණන් දඩ කනවට වඩා මුලින් විනාඩි 10ක් වැඩියෙන් අරන් කෝඩ් එක හරිගස්සන එක නුවණට උරුයි. අනිවාර්යයෙන්ම. එහෙනම් අපි බලමු මේ කීන විදිහට නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළොත් කේත තුල සැඟවිලා තියෙන පුළුවන් ප්‍රධාන දුර්වලතා මොනවද කියලා. මූලාශ්‍රයේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මගේ අවධානය වැඩියෙන්ම ගියේ මේ CSRF ඒ කියන්නේ cross site request forgery ප්‍රහාරය ගැනයි. ඔව් ඒක ගොඩක් සිත් ගන්නාසුළු වගේම භයානක ප්‍රහාරයක්. මම මේක තේරුම් ගත්තේ මෙහෙමයි. හිතන්න කෙනෙක්
බැංකුවට ගිහිල්ලා සල්ලි වගයක් වෙන ගිණුමකට යවන්න ෆෝම් එකක් පුරවලා අත්සනත් ගහනවා. එතනට එන වංචාකාරයෙක් මේ මිනිස්යාගේ අවධානය වෙනතකට යොමු කරලා හොරමෙන් තමන්ගේ ගිණුමට සල්ලි මාරු වෙන වෙනත් ෆෝම් එකක් අර මිනිස්යාලව අත්සන් කරගන්නවා. හරියටම හරි. පරිශීලකයා දන්නේවත් නැහැ ආත්සන් කලේ වංචාකාරයාගේ ගනුදෙනුවකට කියලා. අන්තර්ජාලයේදී අපි බැංකු ගිණුමකට ලොග් වෙලා ඉන්න අතරේ වෙන ටැබ් එකකින් හානිකර වෙබ් අඩවියකට ගියොත් ඒ වෙබ් අඩවියෙන් අපේ අනුදැනුමකින්ම තොරවම අපේ බැංකුවට විධානයක් යවන්න පුළුවන්. එතනදී හැක කරන්නේ බ්‍රවුසරයේ සහ වෙබ් අඩවිය අතර තියෙන විශ්වාසය අවභාවිත කරන එකයි. ඒ කියන්නේ බ්‍රවුසරේ හිතන්නේ අපිමයි ඒක කළේ කියලා. මොකද පරිශීලකයා ඒ වෙද්දිත් බැංකු පද්ධතියට ලොග් වෙලා ඉන්නේ. ඔය හා සමානවම භයානක අනිත් ප්‍රහාරය තමයි XSS එහෙමත් නැත්නම් cross site scripting කියන්නේ. ගොඩක් අය ඔය දෙක පටලව ගන්නව නේද? ගොඩක් වෙලාවට. මං XSS එක තේරුම් ගන්න පාවිච්චි කරපු උපමාව මේකයි. ඒක හරියට අපි හැමදාම කියවන විශ්වාස කරන පත්තරයක හොරෙක් විසින් වෙනම බොරු දැන්වීමක් පළ කරනවා වගේ වැඩක්. මාරු උපමාව. මිනිස්සු පත්තරේ විශ්වාස කරන නිසා ඒ දැන්වීමේ තියෙන බැංකු ගිණුමට තමන්ගේ සල්ලි දානවා. මෙතනදී වෙබ් අඩවියේ නිල එකක් වුණත් හැකර් ඒකට රිංගවන JavaScript කෑල්ල නිසා පරිශීලකයා රැවටෙනවා නේද? ඊටමත් පැහැදිලි. ඇත්තටම XS එකකදී හැකර් කිලිම සර්වර් එකට පහර දෙන්නේ නැහැ. සර්වර් එක හරහා එතනට එන අහිංසක පාරිභෝගිකයාටයි පහර දෙන්නේ. ඒ හරහා පරිශීලකයාගේ සෙෂන් කුකීස් හොරකම් කරන්න පුළුවන් වෙනවා. ඔය සෙෂන් ගැන කියද්දි තමයි මට ඊළඟ එක මතක් වුණේ broken authentication කියන එක. ඔව්. මුරපද සහ ටෝකන්ස් නිසි විදිහක කළමනාකරණය නොකළොත් එන ප්‍රශ්නය. ඒ කියන්නේ යූසර් කෙනෙක් ලොග් අවුට් වුණාට පස්සෙත් අර ටෝකන් එක වැඩ කරනවා නම් හැකර් කෙනෙකුට ඒක පාවිච්චි කරලා ආපහු පද්ධතියට රින්ගන්න පුළුවන් එක ගොඩක් බරපතලයි. ඔය රින්ගන එක ගැන කතා කරද්දි මම ගොඩාම පුදුම කරපු දේ තමයි නේ insufficient login and monitoring කියන එක. ඒ කියන්නේ පද්ධතිය මොකද වෙන්නේ කියලා හරියට log සටහන් නැති එක. ඔව් ඒක ලොකුම දුර්වලතාවයක්. මේක හරියට ලොකු බැංකුවක සල්ලි තියෙනවා. හැබැයි ඒක ආරක්ෂක කැමරාවක්වත් නැහැ වගේ වැඩක් නේ. මම අහලා තියෙනවා සමහර සයිබර් ප්‍රහාරවලදී හැකර්ලා පද්ධතියකට ඇතුල් වෙලා දින 200කට වඩා වැඩි කාලයක් කිසිම කෙනෙකුට අහුවෙන්නේ නැතුව ඉඳලා තියෙම කියලා. ඒකට තමයි dwell time කියලා කියන්නේ. log සටහන් නැති වුණාම හොරා ගියාට පස්සෙත් හොරා කවුද කොහෙන්ද ආවේ කියලා හොලාගන්න විදිහක් නැහැ. ඒක හරිම භයානකයි. හරියටම හරි. log සටහන් කියන්නේ පද්ධතියක අඩිපාරවල්. යම්කිසි අසාමාන්‍ය දෙයක් උදාහරණයක් විදිහට පාන්දර 3ට එකම ගිණුමකට රටවල් 10කින් log වෙන උත්සාහ කරනවා නම් වහාම ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ මේ මොනිටරින් පද්ධති හරහා විතරයි. හොඳයි. අපි දැන් මේ තර්ජන ගැන කතා කළානේ. කොහොමද මේවා වළක්වා ගන්නෙ? මෘදුකාංග ඉංජිනේරුවන්ගේ අතේ තියෙන ප්‍රායෝගික ආයුධ මොනවද? පළවෙනිම දේ තමයි input validation කියන එක. පරිශීලකයා ඇතුළත් කරන දත්ත පද්ධතිය විශ්වාස කරන්න කලින් පෙරහනකින් යවනවා. හැබැයි මාව ගොඩක්ම පුදුම කළේ අර SQL injection වගේ දරුණු ප්‍රහාර නවත්වන්න පාවිච්චි කරන parameterized queries කියන තාක්ෂණය. ඒක සයිබර් ආරක්ෂණයේ තියෙන ඊටමත් සාර්ථක ක්‍රමවේදයක්. හැමෝම දන්නවනේ SQL injection එකකදී වෙන්නේ පූර්වමේක නම ගහන තැනට හැක කෙනෙක් database එක විනාශ කරන කේතයක් ගහන එක කියලා. හැබැයි මේ parameterized queries පාවිච්චි කළාම මේක කොහොමද සම්පූර්ණයෙන්ම නවතින්නේ? ඔතනදි වෙන්නේ ඊටමත් ලස්සන ක්‍රියාවලියක්. සාමාන්‍ය ක්‍රමයේදී පරිශීලකයා දෙන දත්තය කෙලින්ම SQL විධානයක් එක්ක එකතු වෙලා තමයි දත්ත සමුදායට යන්නේ. ඒ කියන්නේ අර හැක එවපු දත්තයත් විධානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරියටම හරි. නමුත් මේ පුස්තකාල හරහා parameterized queries පාවිච්චි කරද්දී පද්ධතිය මුලින්ම විධානයේ ආකෘතිය දත්ත සමුදායට යවනවා. ඊට පස්සේ තමයි පරිශීලකයාගේ දත්ත ටික වෙනම යවන්නේ. අන්න ඒකයි. ඒ කියන්නේ දත්ත සහ විධානය කියන දෙක සම්පූර්ණයෙන්ම වෙන් කරලායි තියෙන්නේ. හැක කෙනෙක් දත්තයක් විදිහට මොන භයානක කේතයක් එව්වත් දත්ත සමුදායේ ඒක විධානයක් විදිහට බාරගන්නේ නැහැ. ඒ නිකන්ම අකුරු ගොඩක් විතරක් විදිහට සලකලා ගබඩා කරගන්නවා. ඒක මාරයිනේ. ඒ කියන්නේ හරියට තුවක්කුවයි උණ්ඩයි වෙන වෙනම තියෙනවා වගේ වැඩක්. ඔව්. ඒ උපමාව ගොඩක් හොඳයි. උණ්ඩේ කොච්චර භයානක වුණත් ඒක තුවක්කුවට දාලා කොකා ගැස්සුවත් විතරයිනේ පත්තු වෙන්නේ. මෙතනදී දත්ත කියන උණ්ඩේට කවදාවත් විධානය කියන තුවක්කුව ඇතුළට යන්න ඉඩක් දෙන්නේ නැහැ. හරියටම හරි. ඒකෙන් SQL injection සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. අනිත් වැදගත්ම කාරණේ තමයි මේ මුරපද ආරක්ෂා කිරීම. සාමාන්‍ය අකුරු විදිහට මුරපද සර්වර් එකේ තියාගන්න එපා.
අනිවාර්යයෙන්ම හැෂින් පාවිච්චි කරන්න කියලා මූලාශ්‍රවල අවධාරණය කරනවා. ඔව් ඒක මූලිකම නීතියක්. මම දන්නා එන්ක්‍රිප්ෂන් සහ හැෂින් කියන්නේ දෙකක් කියලා. එන්ක්‍රිප්ෂන් වලදී අගුලක් දාලා ආයි අතුරෙන් අරින්න පුරවන්නේ. ඔව් ඒක රිවර්සිබල්. හැබැයි හැෂින් කියන්නේ කේක් එකක් හැදුවා වගේ වැඩක්. පිටි සීනි බිත්තර දාලා කේක් එකක් හැදුවට පස්සේ ආයි ඒකෙන් පිටි සීනියේ වෙන් කරන්න බැහැනේ. ඒ වගේම මුරපදයක් හැෂ් කළාම ආයි මුල් මුරපදේ ගන්න බෑ. නිවැරදි. හැබැයි මට මෙතෙන්දි ප්‍රශ්නයක් එනවා. හැකර්වරු ගාව තියෙනවනේ ලෝකේ තියෙන ගොඩාක් පාස්වර්ඩ් කලින්ම හැෂ් කරලා තියාගත්ත ලොකු ලයිස්තු. අර රේන්බෝ ටේබල්ස් කියන්නේ. ඕ රේන්බෝ ටේබල්ස්. ඉතින් ඒගොල්ලෝ අපේ දත්ත ගබඩාවේ තියෙන හැෂ් එක අර ලයිස්තුවත් එක්ක සසඳලා බැලුවොත් පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන් නේද? ඔය කාරණේ තමයි සයිබර් ආරක්ෂණයේ ඊළඟ මට්ටම. ඔබ ඔය කියන රේන්බෝ ටේබල් ප්‍රහාර වලින් බේරෙන්න තමයි හැෂ් කිරීමේදී සෝල්ටිං කියන සංකල්පය පාවිච්චි කරන්නේ. සෝල්ටිං ඒ කියන්නේ ලුණු දානවා වගේ දෙයක්ද? නම හැදිලා තියෙන්නේ හැම තමයි. සෝල්ටිං කියන්නේ මුරපදය හැෂ් කරන්න කලින් ඒකට අහම්බු අකුරු සහ ඉලක්කම් පෙළක් එකතු කරන එකයි. එතකොට සරල මුරපදයක් වුණත් හැමෝටම හැදෙන්නේ වෙනස් හැෂ් එකක්. අන්න හරි. එකම මුරපදයේ දෙන දෙන්නෙක්ට හැදෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් හැෂ් අගයන් දෙකක්. ඒ නිසා හැකරවරෙක් ගාව කලින් හදාගත්ත ලයිස්තු තිබුණත් ඒවයින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මාරයි. එතකොට අර RBAC කියන සංකල්පයත් වැදගත් නේද? අනිවාර්යෙන්ම රෝල් බේස්ඩ් ඇක්සස් කන්ට්‍රෝල් හරහා පරිශීලකයන්ට අවශ්‍ය අවම වරප්‍රසාද පමණක් ලබා දෙන එකත් අමතක කරන්න රකයි. දැන් අපි මේ ඔක්කොම ආරක්ෂක ක්‍රම ගැන කතා කළානේ. ඉන්පුට් වැලිඩේෂන් තියෙනවා, පැරමීටරයිස්ඩ් ක්වෙරීස්, සෝල්ටිං එක හැෂින් මේ ඔක්කොම තියෙනවා. ඔව්. ඉතින් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ යකඩ වගේ ආරක්ෂක ක්‍රමවේද ලෝකේ තියෙද්දිත් ඇයි තවමත් හැමදාම අපි ප්‍රවෘත්තිවල දකින්නේ ලොකු බැංකු රෝහල් හැක් වෙනවා, දත්ත ලීක් වෙනවා කියලා? මේක කොහෙද වැරදිලා තියෙන්නේ? ප්‍රායෝගික ලෝකයේදී ඕක ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්. පළවෙනි කාරණය තමයි ටෙක්නිකල් ඩෙට්. එහෙමත් නැත්නම් තාක්ෂණික ණය කියන එක. ඒ කියන්නේ පරණ සිස්ටම්ස් පාවිච්චි කරන එකද? ඔව්. ගොඩක් ලොකු ආයතන තවමත් දුවන්නේ අවුරුදු 15ක් 20ක් පරණ ලෙගසි පද්ධති මත. ඉතින් මේ අලුත් ආරක්ෂක මෙවලම් ඒ පරණ පද්ධති වලට සම්බන්ධ කරන එක අතිශය දුෂ්කර සහ වියදම් අධික වැඩක්. ඒක ඇත්ත. අනිත් එක මනුෂ්‍ය වැරදි වෙන්නත් පුළුවන් නේද? හරියටම හරි මිලියන ගණනක් කේත පේලි ලියද්දී අත්වැරදීම පින් කොහේ හරි ලොකු අවධානයක් ඉතුරු වෙන්න පුළුවන්. දිනෙන් දින අලුත් වෙන අර සීරෝඩේ අවදානම් එක්ක මිනිස්සෙකුට පමණක් මේ සියල්ල 100%ක් නිවැරදිව පවත්වාගෙන යන්න අමාරුයි. එතනට තමයි නේද නවීන කෘත්‍රිම බුද්ධිය එමත් නැත්නම් AI වල පැමිණීම වැදගත් වෙන්නේ. ඔව් AI තමයි මේකට තියෙන ප්‍රබලම විසඳුම. මූලාශ්‍රමිල AI කොහොමද මේකට උදව් කරන්නේ කියලා ලස්සනට පෙන්වා දීලා තියෙනවා. මිනිස්සෙක්ට දවස් ගාණක් යන කේත පරීක්ෂාවක් AI වලට තත්පර ගාණකින් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම කේත ඇතුලේ අමතක වෙලා දාලා තියෙන රහස්‍ය දත්ත. නිකන් හිතන්න AWS කී එකක් වගේ hard coded secret එකක්. developer කෙනෙක් අතින් GitHub එකට ගියොත් AI එක කියන එක ක්ෂණිකව අල්ල ගන්නව නේද? ඔව් AI වලින් වෙන්නේ අර අපි මුලින් කතා කරපු shift left ප්‍රවේශය අතිශයින්ම බල ගන්නවන එකයි. සංවර්ධකයේ කේතේ ලියන මොහොතේම AI මගින් ප්‍රතිචාරයක් දෙනවා මෙතන අවදානමක් තියනවා කියලා. ඒක මාර පහසුවක් නේ. ඔව් කලින් හඳුනාගත්ත තර්ජන විතරක් නෙවෙයි යම් කේත රටාවක අසාමාන්‍යතාවක් දැක්කොත් ඒක සීරෝඩේ අවදානමක් වෙන්න පුළුවන් කියන එක පවා අනුමාන කරංග නවීන AI මාධ්‍යලි වලට පුරුවන්. හැබැයි මේ ඉතින් මේක අහද්දී අලුත් ඩෙවලොපර්ස්ලා බය වෙන්න පුරවන්නේ. රස්සාවල් නැති වෙයි කියලා නේද? මේ තරම් කාර්යක්ෂමව කේත පරීක්ෂා කරන්නත් වැරදි හදන්නත් AI වලට පුළුවන් නම් මෘදුකංග ඉංජිනේරුවන්ට අනාගතයේදී තමන්ගේ රස්සාවල් නැති වෙයිද? මේක ගොඩක් අයට තියෙන සාධාරණ බියක්. නමුත් දේශන සටහන් වල පැහැදිලිව කියනවා AI වල සැබෑ කාර්යභාරය මොකක්ද කියලා. AI කියන්නේ මිනිසා ප්‍රතිස්ථාපනය කරන්නක් නෙවෙයි. එහෙනම් එය පැමිණි තිබෙන්නේ augmenting human expertise. ඒ කියන්නේ මිනිස් කුසලාතා තවදුරටත් වර්ධලේ කරන්නයි. AI කරන්නේ අර කම්මැලි ඒකාකාරී පරීක්ෂාවන් ටික ස්වයංක්‍රීය කරන එක. එතකොට ඉංජිනේරුවන්ට පුළුවන් වඩාත් සංකීර්ණ දේවල් වලට අවධානය දෙන්න. හරියටම හරියට. සංකීර්ණ ව්‍යාපාරික තර්කණයන් සහ නිර්මාණාත්මක ගැටලු විසඳන්න තමන්ගේ මොළය පාවිච්චි කරන්න පුළුවන්. AI කියන්නේ සතුරෙක් නෙවෙයි, ඔබේ වේගය සහ ආරක්ෂාව දෙගුණ කරන සහායකයෙක්. ඔය කතාවේ අනිත් පැත්ත බැලුවොත් අපිට පේනවා මේ සටහන් පෙළ අපිට කියා දෙන ලොකුම පාඩම. ඒ මොකද්ද? ඒ තමයි
මේ සුරක්ෂිත කේතකරණය කියන්නේ හුදෙක් තාක්ෂණික පියවරක් පමණක් නෙවෙයි කියන එක. ඒක ආයතනයක් විසින් Tamanගේ දිගුකාලීන විශ්වසනීයත්වය වෙනුවෙන් කළ යුතු උපාය මාර්ගික ආයෝජනයක්. ඔව් ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් එකක්. අද අපේ මුදල් තියෙන්නේ බැංකු පොතේ නෙවෙයි. ඩිජිටල් ඇප් එකේ. අපේ සෞඛ්‍ය වාර්තා තියෙන්නේ රෝහල්වල සර්වර්වල. මේ හැමදේකම ආරක්ෂාව රඳා පවතින්නේ අද අපි මේ කතා කරපු මූලධර්ම මතනේ. සම්පූර්ණයෙන්ම එකඟයි. ආරක්ෂාව කියන්නේ මෘදුකාංගයක් හැදුවට පස්සේ උඩින් අලවන ලේබලයක් නෙවෙයි. ඒක මෘදුකාංගයේ DNA එක ඇතුළටම කාවේදිය යුතු දෙයක්. ඒක ඇත්ත. මේ සංකල්පයේ තේරුම් ගැනීම තමයි ඕනෑම සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ පළමු පියවර වෙන්නේ. ඔව් අද අපි ඇත්තටම ගොඩක් ගැඹුරු කාරණා සාකච්ඡා කළා. හැබැයි මේ කතාව ඉවර කරන්න කලින් මට එක අමුතු අදහසක් ආවා. මොකද්ද? මූල ආශ්‍රවල කෙලින්ම නැති වුණත් අර අපි කතා කරපෝ AI තාක්ෂණියත් එක්ක මට හිතුණු දෙයක් අපි දැක්කා ආරක්ෂකයන් කේතවල කියන දුර්බලතා හොයාගන්න AI පාවිච්චි කරනවා කියලා. හැබැයි අනාගතයේදී හැකර්වරුත් නිකන් ඉන්නේ නෑනේ. ඔවුන් මේ ආරක්ෂක AI පද්ධති රවට්ටන්න පුළුවන් නවතම දුර්වලතා නිර්මාණය කරන්න තවත් AI පද්ධති භාවිතා කළොත් මොකක් වෙයිද? අහා ඒක නම් මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ සයිබර් ලෝකයේ මීළඟ මහා යුද්ධය ආරම්භෙන්නේ මිනිස්සු සහ හැකර්වරු අතර නෙවෙයි යන්ත්‍ර සහ යන්ත්‍ර අතරද ආරක්ෂක AI පද්ධතියක් සහ ආක්‍රමණික AI පද්ධතියක් අතර සටනකින් කවුරු දිනාවිද? ඒක ඇතරම ඊටමත් ගැඹුරු සහ අපි අනාගතයේදී අනිවාර්යෙන්ම මුහුණ දෙන ප්‍රශ්නයක්. තාක්ෂණයේ දියුණු වෙද්දී තර්ජනත් ඒහා සමානවම දියුණු වෙනවා. අනිවාර්යෙන්ම කොච්චර ශක්තිමත් අත්විවරයක් දැම්මත් ඒ දොර කඩන්න අලුත්ම ක්‍රමයක් හොයාගන්න අයත් ඉන්නවා කියලා අපි නිතරම මතක තියාගන්න ඕනවා. ඒක ඇත්ත. ඉතින් අපේ ශ්‍රාවකයන්ට ඒ ගැන තවදුරටත් හිතලා බලන්න ඉඩ තියමින් අපේ අද දවසේ මේ ගැඹුරු විමර්ශනය මෙතනින් අවසන් කරනවා. නැවතත් මේ වගේම රසවත් විමර්ශනයකින් හමු වෙමු. හරි යාළුවනේ අදට අපේ පාඩම මෙතන ඉවරයි. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. එතකන් හොඩින්න ඒ වගේම පාඩම් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. බයි.